බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා නම් මේ සක්වලේ මේ සක්වල සුණු විසුණු වෙලා යනවා. දසදහසක් ලෝක ධාතුවට ඔසුලා දරා සිටිය හැක්කේ එක් බුදුරජාණන් වහන්සේ නමක් පමණි. ඉතින් එක්වර අන්‍ය වූ දෙවෙනි බුදුරජාණන් වහන්සේ නමකුත් උපදිනසේක්නා එය මේ දසදහසක් ලෝක ධාතුවට උසුලා දරාගත නොහැකි වනු ඇත. සැලී යනු ඇත, කම්පා වනු ඇත, යටට නැමෙනු ඇත, උඩට නැගෙනු ඇත, විසිරෙනු ඇත, නැසෙනු ඇත, වෙනසෙනු ඇත, යහපත් අයුරින් පවත්වාගත නොහැකි වනු ඇත. හේතුව එක බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපා විතරයි මේ සක්වලට දරන්න පුළුවන්. බුදුවරු දෙනමක් නම් මේ පොළොවට දරා ගන්න බැහැ. ඒ වගේ තමයි කියනවා ලෝකෙට එකම එක බුදු කෙනයි කියනවා දසදහසක් ලෝක ධාතු වලට පහළ වෙන්නේ. මහත්ය එක එක ලෝක ධාතු වල එක එක ජීවීන් ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමී. එක එක තනතුරු තියෙන්න පුළුවන්. එක එක අදහනයි ඉන්න පුළුවන්. එක බුදු කෙනයි. අපි සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව බලන්න. අපිට ඇත්තටම අපිට ඉන්නේ එක බුදුරජාණන් වහන්සේ නමයි. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, මුගලන් මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, ආනන්දයන් වහන්සේගේ ගුණ කියනවා. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. අපිට එකම එක ශාස්ත්‍රඥ වහන්සේ නමයි. ඒ තමයි තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ.